පොරක් කියන්නේ අපි වැඩ්ඩන්ටනේ. ගොඩක් වෙලාවට පොරවල් කියන චරිත හැංගිලා වගේ තමයි ඉන්නේ. ඒ මොකද? ඒගොල්ලෝ දක්ෂතා පෙන්වන්න යන්නේ නැහැ. පොරක් කියන චරිතය. හොඳම උදාහරණේ එක්සත් ජනපදයේ පරමාණු බෝම්බ හදනකොට ලොකු මැතමැටිකල් මොඩල්ස් ඕන වුණා. බෝම්බය පිපුරුවාම අලු දූවිලි එනවනේ. විශේෂයෙන්ම මේ පරමාණු බෝම්බයක්. සෙල්ලන්නේ නැහැ. අලු දූවිලි කොච්චර කාලයක් අහසේ තියෙයිද? Oh my god. ඔයාට කල්පනා වුණේ නැද්ද මේ වගේ දේවල් ගැන හිතුවේ කොහොමද කියලා මේ මිනිස්සු? ජපානයේ ඒ දෙවන ලෝක යුද්ධෙදී දාපු පරමාණු බෝම්බවල ඉෆෙක්ට්ස් තාමත් තියෙනවා කියලානේ කියන්නේ. ඒගොල්ලෝ කොහොමද ඇත්තට මේක කැල්කියුලේට් කළේ? මෙච්චර දේවල් මෙන්න මේ විදිහට නවති. මෙන්න මේක ඉෆෙක්ට් එක මෙහෙම නවති. කොච්චර මොලයක් තියෙන්න ඕනේද මේ වගේ දේවල් කැල්කියුලේට් කරා? මොල නෙවෙයි ඒවා මොලගෙන ආපු නැව් මං හිතන්නේ. නේද? මං කිව්වේ මීටර නෙමෙයි ඒවා කිලෝමීටර කියලා එදා. ඇත්ත. ඩේලා තින මාත් එක ප්‍රෝග්‍රෑම් කරන එක්කනගේ සෙන්ටිමීටරයක් ගන්න නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අනේ මේ කොච්චර කාලයක් ඉරේලිය පොළවට වැටෙන්නේ නැතුව තියෙයිද? දූවිල්ල හින්දා. ඒක මාර ප්‍රශ්නයක්. alright. කොච්චර කාලයක් මේ බලපෑම තියෙයිද? මේ හැම දෙයකම කැල්කියුලේෂන් කරන්න ඕනේ. යා. කැල්කියුලේට් කරන්න ඕනේ. මොකද හිතුන විදියට බෝම්බ පුරවල හරින්න එහෙම බෑ. ඒ මොනොත් එහෙම ඇමරිකාවක් වගේ නෑ, ජපානයක් වගේ නෑ. නෑ. ඒවා කැල්කියුලේට් වෙන්න ඕනේ. අන්න මේ දේවල් ගැන කැල්කියුලේට් කරන්න මැෂින් ඕන වුණා. මිනිස්සු නෙමෙයි. මැෂින්ස් ඕන වුණා. අන්න ඒකේ ප්‍රධාන වගකීම් පැවරුනේ කාටද? වෙන කාටද? ඒක තමයි කවුද? වොන් නියුමාන්. කාවේ? වොන් නියුමාන්. ඒ මොකද ඔගේ නහයම එහෙම වෙන්නේ ඒක කියද්දි? පේන දේ නහයෙන් වැඩක් නෑනේ. මං පේන දේ ඇහුවේ. බලන්න ඔය නහය. පිනෝකියෝ කියනවා. වොන් නියුමාන්. නලද තේම හැපි. Okay. මෙයා ගැන දන්න අය දන්නවා මෙයා පොරක් කියලා. Okay. ක්වොන්ටම් PC. එතකොට මේ පැත්තෙන් ගත්තාම තව ගත්තොත් කම්පියුටර් සයන්ස් පැත්තෙන්. Right. විශාල පිම්මක් පැනපු කෙනෙක්. Okay. මෙයා විතරක් නෙමෙයි තව කෙනෙක් ඉන්නවා ඇලන් ටියුරින්. ටියුරින් සහ වොන් නියුමාන් කියන්නේ ඒ ක්වොන්ටම් PC පැත්තෙන් කම්පියුටර් සයන්ස් පැත්තෙන් විශාල පිම්මක්. පිම්ම මෙහෙම තියනවා නම් ඒක විශාල එකක්. පැනපු ඩබලක්. right. තාක්ෂණය කියන දේ එන්නෙම ඇත්තටම යුද්ධයේ හින්දා. දන්නවද? අලුත් සොයා ගැනීම කරන්න. අලුත් සොයා ගැනීම කරන්න උවමනාව තිබ්බා. බලන්න මේ කාලේ තාක්ෂණෙ නොදියුණු කාලේ ක්වොන්ටම් PC හදන්න. එතකොට අර වගේ පරමාණු බෝම්බ කැල්කියුලේට් කරන්න මෙච්චර හානියක් වෙන්න පුළුවන් කියලා කොච්චර හිතන්න ඕනේද ඇත්තටම? yes. ඒ වගේ මැෂින්ස් හදන්න. වොන් නියුමාන් ඔබ හිටියනම් අද හොඳලාට නැත්තේ. හිටියත් අර නැහැ. හිටපු කාලෙත් ඔබ ගැන කතා කරේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. Seriously? Yes. එතකොට මේ වගේ තව වැඩ ඕන තරම් ඉන්නවා. Okay. අපිට නිතර දෙවේලේ කියවෙන නිව්ටන්, අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන්. මෙන්න මේ වගේ පුද්ගලයන්ට අමතරව තව මිනිස්සු ඉන්නවා. අපි කතා වෙන්නේ නැති. අපිට ඔය පුරුදු නම් ටිකම තමයි අපි කතා කරන්නේ. හැබැයි වොන් නියුමාන්, එතකොට ඇලන් ටියුරින්. ඒ වගේ පට්ට පොරවල් ඉන්නවා හැංගිච්ච. මම ඒකයි මේ කතාව පටන් ගද්දිම කිව්වේ ගොඩක් වෙලාවට පොරවල් හැංගිලා ඉන්නේ. ඒගොල්ලන්ගේ දක්ෂතාවය විතරයි එළියට එන්නේ. අපේ රටෙත් ඒ වගේ පොරවල් වැඩෝ ඉන්නවා. Yes. අපි දන්නේ නැහැ. ෂේක්ස්පියර් එයාට උනේත් ඔය දේනේ. හිටපු කාලේ එයා ගැන ඇගෙව්වේ නැහැ. Okay. ෂේක්ස්පියර් මරුණාට පස්සේ තමයි ඒ මනුස්සයාගේ නිර්මාණ අගයන්න ගත්තේ. පුළුවන් තරම් නිර්මාණ අගයන්න ගත්තේ ඒ මනුස්සයා මරුණාට පස්සේ. ඔයාට කියන්නේ මේ මනුස්සයා මැරෙද්දි අතේ සල්ලිත් නැහැ. Alright. හරි පව් ඇත්තටම. ඒ නිර්මාණ ටික ඒ මනුස්සයා හිටපු කාලේ ඇගෙව්වා නම් අඩු ගානේ මැරෙන්නේ පොඩ්ඩක් කාලා බීලා හොඳ සැපසේ ජීවිතයක් ගෙවලා. චාලි චැප්ලින් ලයිම් ලයිට් කියලා ෆිල්ම් එකකුත් ගහන්නේ ඕක අල්ලලා. ලයිම් ලයිට්. කියන්නේ ඕන මනුස්සෙක්ට තියෙනවා එහෙම කාලයක්. ඒ මනුස්සයා ඒ කාලෙදි අගයන්න ඕනේ ඇත්තටම. එහෙම නැති වුණොත් එහෙම අපිට අර හොඳ පොරවල් ඇත්තටම මග ඇරෙනවා. ඒගොල්ලන්ගෙන් හොඳම දේ අපිට ගන්න බැරි වෙනවා. එහෙම ගත්තත් අපිට ඇත්තටම තේරෙන්නේ කාලයක් ගිහිල්ලා ඒ මනුස්සයව අපි අගයන්න ඕනේ නේද කියලා. අපේ ගායක ගායිකාවෝ එහෙම ඉන්නවා. තාමත් අගයන්නේ නැති. ජීවත් වෙලා ඉන්නකොටයි අගයන්න ඕනේ. එහෙම වුණොත් ඒ මනුස්සයාගේ තව අලුත් දේවල් අපිට මොකද වෙන්නේ? බලා ගන්න පුළුවන් වෙනවා. Morning Rhythm with Saku and Yash.